කොල්ලෝ අපි නම් නාන වෙලාවට ගොඩක් දේවල් කරනවනේ. සින්දු කියනවා, නටනවා, සොයන් වින්දනය කරනවා, මේ වගේ එක එක දේවල්. එතකොට අපි වගේම කෙල්ලෝ නාන වෙලාවට මේ වගේ දේවල් කරනවා ඇතිද? අද කතාව ඒ ගැන. ගොඩක් කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොල්ලෝ වගේම කෙල්ලොත් නාන වෙලාවට සොයන් වින්දනය හරි නැත්නම් වෙනත් විදිවලින් හරි වින්දනයක්, එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් ආතල් එක ගන්නවද කියන එක. ඇත්තටම ඔව්. දැන් අපි බලමු කෙල්ලෝ මේ දේ කරන්නේ කොහොමද කියලා. කෙල්ලෝ එක එක විදිවලට සොයන් වින්දනය කරනවා. මේ දේ එකිනෙකාට වෙනස්. මේකට හේතුව තමයි එක ගැහැණු ළමයෙක්ට සුරාන්තයට පත්වෙන්න යන වෙලාවත් තවත් ගැහැණු ළමයෙක්ට සුරාන්තයට පත්වෙන්න යන වෙලාවත් වෙනස්. ඒ වගේම සුරාන්තයට පත්වෙන්න කරන්න ඕනි දේවලුත් වෙනස්. අද කියන්නේ ගොඩක් කෙල්ලෝ නාන වෙලාවට සොයන් වින්දනය කරලා සතුටු වෙන්නේ කොහොමද කියන එක. කෙල්ලෝ වැඩිපුර මාස නාන වෙලාවට වින්දනයක් ගන්න. ඒකට හේතුව තමයි කාගෙන්වත් කරදරයක් නැතුව නිදහසේ ආතල් එකක් ගන්න පුළුවන් වීම. කෙල්ලෝ මෙතනදි කරන්නේ නාන අතරේදී රහස් ප්‍රදේශයේ එහෙම නැත්නම් යෝනියේ හොඳට සබන් ගාලා ඇඟිලි වලින් තෙරපන එක. සබන් නිසා ඇඟිලි තුඩු යෝනිය තුලට හොඳට ලිස්සලා යන්න උදව් කරනවා. මෙතනදී මෙයාලා සුරාන්තයට පත්වෙන්න ලං වෙනකම් මේ දේ කරනවා. ගොඩක් කෙල්ලන්ට හෑන්ඩ් ෂවර් එක කියන්නේ මේ වෙලාවට දෙවියෙක් වගේ. සුරාන්තයට පත්වෙන්න ලං වෙද්දී හෑන්ඩ් ෂවර් එකෙන් යෝනිය තුලට වතුර පාර අල්ලන එකයි කරන්නේ. මේකෙන් කෙල්ලන්ට ලොකු සතුටක් ලැබෙනවා. ඒ වගේම ලොකු හිරිවැටීමකටත් පත් වෙනවා. ඉතින් මචං මේක වැරදි වැඩක් නන් නෙමෙයි. කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ලිංගික අවශ්‍යතා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. උඹලගේ කෙල්ලොත් මේ දේ කරනවා ඇති. හැබැයි පරිස්සමට කරන එක කෙල්ලන්ගේ වගකීමක්. මොකද මේකෙදි කන්‍යා පටලය කැඩෙන්න පුළුවන්. කෙල්ලන්ට සොයන් වින්දනයේදී කොල්ලන්ට වගේ එකපාරක් කරාට ඇඟම පණ නැති වෙලා ඔක්කොම එපා වෙලා යන්නේ නැහැ. කෙල්ලන්ට වාර ගණනක් සුරාන්තයට පත් වෙන්න පුළුවන්. ගොඩක් කෙල්ලෝ ගෙදර කවුරුත් නැති වෙලාවක් බලන් ඉන්නේ මේ වැඩේට. මොකද අතරමැදදී කිසිම බාධාවක් නැතුව සොයන් වින්දනය කරලා වැඩි වින්දනයක් සහිත සුරාන්තයකට පත් වෙන්න එතකොට පුළුවන්. නාන වෙලාව තෝරගන්නේ මෙන්න මේ හේතුව හින්දා. ඒ වගේම සොයන් වින්දනය තවත් ක්‍රමවලට කරන කෙල්ලෝ ඉන්නවා. පියවිරු තෙරපීම, යෝනියාවට හොඳින් පිරිමැදීම වගේ. ඉතින් උඹලට තිබුණ ප්‍රශ්නේ කොල්ලෝ වගේම කෙල්ලෝ නාන වෙලාවට සොයන් වින්දනය කරනවාද කියන එකනේ. ගොඩක් කෙල්ලෝ කරන දෙයක් තමයි මේ. නොකරන කෙල්ලොත් ඇති. ඒක ඉතින් උන්ගේ කැමැත්තනේ මචං. උඹේ ජීවිතේ ජීවත් වෙයන්.